සමීරයි මදු කොහොමද ඉතින්? කියන්න තරම් හොඳක් නෑ ඉතින්. ඔයාට කොහොමද? මං හොඳින් ඉන්නවා. මං හිතුවා දැන් ලංකාව නැතිව ඇති කියලා. මම ඒ කොල්ලට රැවටුණා. ඊට පස්සේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනා. මම ආගෙන ගොඩක් කෙව්වා. ඊට පස්සේ තමයි ආරංචි උනේ ඔයා මේ පන්සලට එනවා කියලා. ඉතින් මං ඔයාව හම්බෙන්නමයි ආවේ. සතුටුයි මදු. ඔයාව ආයි පාරක් දකින්න ලැබුණ එකට. සමීරයි මන් දෙයක් අහන්නද? අපිට බැරිද ආයෙත් අලුතින් පටන් ගන්න? මගෙන් ඕන හැම දෙයකටම මට සමා වෙන්න. මම ආයෙම බොරුවක් කරන්නේ නෑ ඔයාට. සමාවිල්ලන් මොකටද මදු? ඔය මා ඉන්නේ පාරවල් දෙහික. ඔය නොහිටින්න මට මගේ පාර හම්බෙන්නේ නෑ. ඔය අතෑරියේ මාව විතරයි. ඒත් මම ඉගෙන ගත්තා හැමදේම අතාරින්න. මේ මාසේ 28 වෙනිදා පැවිදි පින්කම. මාත් එදාට මහාන වෙනවා. ඔයත් කැමති නම් එදාට ඇවිල්ලා සහභාගී වෙන්න. ඉතින් මං ගිහින් එන්න. පරිස්සමින් එන්න. තෙරුවන් සරණයි. වෙන් වෙන්න පාමාදමා සිත කියනවා දුක එපා මා